ඔන්න එක මත් එක කාලෙක දෙව්ලොව යන්න සිහින දකිමින් නුවණක්කාර ගමරාල කෙනෙක් ගමක ජීවත් වුණා. දවසක් මේ ගමරාල වනාන්තරයේ මැදින් යමින් සිටියේදී එක පාරටම ලස්සන දිදුලන මාර්ගයක් ඔහුට හමු වුණා. ඉතින් ඔහු සිතුවා මේ තමයි දෙව්ලොවට යන මාර්ගය කියලා. ගමරාල ඉතා සතුටින් මේ මාර්ගයට ඇතුල් වෙනවත් සමගම මේ මාර්ගය ආරක්ෂා කරන්න ඉන්න මුර දේවතාව ගමරාල ඉදිරියේ පෙනී සිටියා. ඉතින් මේ මුර දේවතාව ගමරාලගේ නුවණ පරීක්ෂා කරන්න සිතාගෙන ගමරාලගෙන් පැනයක් විමසුවා. ඒ පැනයට ගමරාල ඉතා බුද්ධිමත්ව පිළිතුරු දුන් නිසා ගමරාලට ඉදිරියටම යන්න අවසර ලබා දුන්නා. ඉන්පසුව ගමරාල ආලෝකයෙන් පිරුණු වලාකුළු ගංගාවක් තරණය කරමින් අවසානයේ තමා සිහින දැකපු දෙව්ලොවට ළඟා වුණා. පසුව ගමරාල පැමිණියේ අහසේ පාවෙන සුවඳවත් උද්‍යානවලින් පිරුණු ඉතා අලංකාර දේව මන්දිරයකටයි. ගමරාලගේ නිර්භීත බව සහ ඔහුගේ නුවණ ගැන ඉතාම පැහැදුණු දෙව්ලොවේ නුවණට අධිපති දෙවියන් ගමරාලව ඉතා කාරුණිකව පිළිගත්තා. ඉන්පසුව නුවණට අධිපති දෙවියන් ගමරාලට ලෝකයේ සැබෑ නුවණ අසීමිත කරුණාව ගැන කිසිවෙකුටත් නොකියන රහස් පාඩමක් ඉගෙනුවා. ඒ වටිනා රහස් සියල්ලම මතකයේ තබාගත් ගමරාල තම ගම්මානයේ මිනිසුන්ට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් නැවත ගම්මානයට පැමිණියා. අවසානයේදී ගමරාල තම ගම්මානයේ මිනිස්සුන්ට උදව් කරමින් ඔවුන් සමග ඉතාම සතුටින් කාලය ගත කරා. ඉතින් පුංචි දුවේ පුතේ අපිට මේ කතාවෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි අපි දකින ඕනෑම සිහිනයක් නුවණින් වැඩ කළොත් අපිට සැපෑ කරගන්න පුළුවන්.